ස්වාමීන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේගේ ශුද්ධ ආශිර්වාදයත් ශුද්ධ සමාදානයත් නිතරම ඔබ සමගද මම සමගද පවතිවා කියා මම මේ වීඩියෝ එක පටන් ගන්නවා. ඇත්තටම මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ මම ඔබ හමුවේ කතා කරා ශුද්ධ බයිබලයේ එනම් දේව වචනයේ පළවෙනි පොත වන උප්පත්ති කතාව ගැන උප්පත්ති පොත ගැන. ඉතින් මම මෙතුවක් කාලයකට ඔබ හමුවේ කතා කරපු දේවල් ඔබ හමුවේ සිහි ගන්නපු දේවල් මං හිතනවා ඔබ හොදාකාරයෙන්ම නියමාකාරයෙන්ම දෙවියන් වහන්සේගේ ශුද්ධ ආත්මයේ වැගිරීම ඇතිව බුද්ධිමත්ව ඒ දේ වටහා ගන්නට ඇති කියා. මොකද දෙවියන් වහන්සේ අපිට බුද්ධියක් ලබා දීලා තියෙන්නේ ඒ බුද්ධිය නිකරුණේ නිස්කාරණේ නිර්පරාදේ අපත යවන්නවත් බොරු පුහු දේවල් වලට යොමු කරන්නවත් යොමු කරලා වෙහෙසකාරී තත්වයකටපත් වෙන්න නෙමෙයි. අපිට දෙවියන් වහන්සේ විසින් යම් කිසි විදිහකින් යම් කිසි ආකාරයකින් බුද්ධියක් පහළ කරලා තියනවාද බුද්ධිය ලබා දීලා තියනවාද අපි දෙවියන් වහන්සේගේ සමානකමට මවපුවා දෙවියන් වහන්සේගේ ආත්මය දරාගෙන ඉන්න අය ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ හුස්ම ගන්න අය දෙවියන් වහන්සේගේ බුද්ධිය අපිට ලබා දුන්නා. ඒ දෙවියන් වහන්සේගේ බුද්ධිය උපයෝගී කරගෙන මම ඔබ හමුවේ තැබුවා වූ උප්පත්ති පොතේ ශුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ පළවෙනි පොත වන පොතේ අඩංගු මැවීමේ කතාන්දරය මැවීමේ කතාව මම ඔබ හමුවේ තැබුවා. ඒ වගේම තමයි මේ උප්පත්ති පොත ලියන්නේ කවුද? උප්පත්ති පොත ලියන්නේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ මිසරයේ වහල්භාවයට පත්වලා සිටපු ඊශ්‍රායෙල් ජනතාව ඊශ්‍රායෙල් ජනතාව මිසරයේ වහල්භාවයෙන් මුදවලා පොරොන්දු දේශය කරා රැගෙන යාම සඳහා උන්වහන්සේ පාවිච්චි කරපු මේ මෝසෙස් තමයි මේ පොත ලියුවේ. එතකොට මේ මම කියන්න කැමති මේ මෝසෙස් විසින් මේ පොත ලිව්වට මේ උප්පත්ති පොත ලිව්වට මෝසෙස්ගේ සිතුවිලිවත් මෝසෙස්ගේ කල්පනාවත් මෝසෙස්ගේ චේතනාවත් නොවේ. මෙහි අඩංගු වෙන්නේ මිනිස්සෙක් විසින් ලියනු ලැබුවා වුණාට දෙවියන් වහන්සේගේ ආත්මය මේ මෝසෙස් වෙතට පැමිණ මෝසෙස් තුළින් දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් මෝසෙස්ගේ ආත්මයේ ක්‍රියාකාරීත්වය අඩු වෙමින් දෙවියන් වහන්සේගේ පරිශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ බලය වැඩි වෙමින් දෙවියන් වහන්සේ විසින් මේ උප්පත්ති පොත ලියනු ලැබුවා. එතකොට මම ඔබ හමුවේ කියන්න කැමති මේ උප්පත්ති පොත මෝසෙස් විසින් ලියනු ලැබුවේ මෝසෙස් දෙවියන් වහන්සේගේ කල්පනා චේතනා ක්‍රියා සියල්ලක්ම අහලවත් දැකලවත් පරිශීලනය කරලවත් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ ලෝකාරම්භයේ සිට දෙවියන් වහන්සේ කෙරුවා වූ දෙවියන් වහන්සේ කල්පනා කරා වූ දේවල් මේ මෝසෙස් දන්නේ කොහොමද? ඔබ හිතනවා නම් මේක මිනිස්සෙක් විසින් ලිව්වයි කියලා මිනිස්සෙක්ගේ අදහස් සාස්ත්‍විලි කල්පනා චේතනා ක්‍රියා කියලා මේ ශුද්ධ බයිබලයේ කියන්නේ. එතකොට උප්පත්ති පොත කියන්නේ ඔබ හිතනවා නම් උප්පත්ති පොත විතරක් නෙමෙයි අනිකුත් හැම පොතක්ම ශුද්ධාත්මේ ආනුභාවයෙන් වැගිරීමෙන් යුක්තව තමයි මේ පොත් ලියලා තියෙන්නේ. එතකොට හරියට නිකන් ගත්තොත් ප්‍රේමවන්ත අම්මේ තාත්තේ දුවේ පුතේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ නැන්දේ මාමේ මේ පොත ලියලා මේ හැම පොතක්ම බයිබලයේ පොත් 66ක් තියෙනවා. පැරණි ගිවිසුම කියලා එකක් තියෙනවා යේසුස් වහන්සේගේ පැමිණීමට ප්‍රථම නව ගිවිසුමක් තියෙනවා යේසුස් වහන්සේගේ පැමිණීමෙන් අනුතුරුව.
එතකොට දෙවියන් වහන්සේ මේ බයිබලයේ මේ පැරණි ගුරුස්මේ තනිකරම දෙවියන් වහන්සේ විසින් කියනු ලබන්නේ ගැලවුම් කරුගේ පැමිණීම ගැනයි. ගැලවුම් කරුගේ පැමිණීම ගැනයි. අපගේ ආදි මව්පියන් වන ආදම් සහ ඒව පාපයට වැටුණයින් පස්සේ පව් කළයින් පස්සේ දෙවියන් වහන්සේගේ මේ දෙව් මිනිස් සම්බන්ධතාව කැඩී බිදී ගියා මෙන්ම ඒ කැඩී බිදී ගිය දේව සම්බන්ධතාව සහ මනුෂ්‍ය සම්බන්ධතාව නැවත එක්කාසු කරන්නට තමයි යේසුස් වහන්සේ නැවත මේ පොළොවට පැමිණියේ. යේසුස් වහන්සේ කියන්නේ මගේ පුතේ දුවේ කවමදාවත් නිකන් කෙනෙක් නෙමෙයි. ඒ අපගේ විශ්වයේ මැවුම් කරුම උන්වහන්සේගේ දේවත්වයෙන් හිස් වෙලා මනුස්සත්වයක් ගෙන මේ පොළොවට වැඩියා. එතකොට ඔබට මෙහෙම සිතුවිල්ලක් එනවා ඇති. මෙහෙම සිතුවිල්ලක් ඔබට එයි. ඇයි එහෙනම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරේ? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරපු හේතුව තමයි උන්වහන්සේ මේ පොළවේ මිනිසෙක් විදියට තමයි ගත කරේ. මිනිසෙක් විදියට තමයි ජීවත් වුනේ. මනුෂ්‍යාකාරයෙන් තමයි පෙනී සිටියේ. නමුත් දේවත්වයේ තිබ්බේ ස්වර්ගයේ. නමුත් දෙවියන් වහන්සේත් යේසුස් වහන්සේත් ශුද්ධාත්මයන් වහන්සේත් කියන්නේ එක්කෙනෙක්. අර අපේ හරියට මිනිස්සෙක් තුළ සිත, කය, වචන යන තුන්දරක් තිබිලා ඒ තුන්දරම එකතු වුණ තැන තමයි මිනිස්සෙක් කියලා කියනු ලබන්නේ. අන්නේ ඒ වගේ තමයි මේ මෝසෙසුත්. මෝසෙස් හිතුවක්කාර පුද්ගලෙක්. මෝසෙස් Tamanට හිතූ විදියට වැඩ කරන කෙනෙක්. නාහට අහන්න නැති කෙනෙක්. මෝසෙස්ට හිතෙන්නේ මොනවද? මෝසෙස් ඒ දේ කළා. ඉතින් එහෙම හිතුවක්කාර පුද්ගලයෙක් තුලින් තමයි දෙවියන් වහන්සේ මෝසෙස් තුලින් මේ පොත ලියනු ලැබුවේ. මේ උප්පත්ති පොත විතරක් නෙමෙයි. උප්පත්ති, නික්ම යාම, ලෙවි කතාව, ගණන් කතාව. මේ පොත් හතරම ලියනු ලැබුවේ මෝසෙස් විසින්. මෝසෙස් මෙහෙයවලා. එතකොට මෝසෙස් මෙහෙයවලා මේ ලියපු පොත් හතර. හරිද? මේ මෝසෙස් මෙහෙයවලා ලියපු මේ පොත් හතර මෝසෙස් දෙවියන් වහන්සේගේ රහස කල්පනා දැනගෙන හිටියද? නැහැ. මෝසෙස් දැනගෙන හිටියේ නැහැ. එතකොට මේ රහස කල්පනා, චේතනා, ක්‍රියා සියල්ලක්ම ලියනු ලැබුවේ කවුද? මෝසෙස් තුලින්. දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. සර්ව පරාක්‍රම වූ මහෝත්තම වූ යෙහෝවා දෙවියන් වහන්සේ. යෙහෝවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ නාමය අපිට අනාවරණය කරලා තියෙන්නේ යහුවහු කියන මේ අකුරු හතරෙන්. අපිට තේරෙනවා ඇති. යහුවහු කියන අකුරු හතරෙන්. එතකොට මේ මෝසෙස් මේ දෙවියන් වහන්සේගේ නාමය අනාවරණය කරන්නේ කාටද මුල්ම කොට? මෝසෙස්ට. මෝසෙස්ට තමයි දෙවියන් වහන්සේගේ නාමය අනාවරණය කරන්නේ. නමුත් අනාවරණය කරා වුණාට උන්වහන්සේ මතු අනාගතයේදී මේ පොළොවට උතුම් නාමයක් දෙන්න යනවා ඊටත් වැඩිය. ඒ තමයි යේසුස් කියන නාමය. අපි මොනියම් ආගමකට අයිති වුණත්, මොනියම් ජාතියකට අයිති වුණත්, මොනියම් දේශයකට අයිති වුණත්, මොනියම් පක්ෂයකට අයිති වුණත්, මොනියම් රටකට අයිති වුණත්, මොනියම් කළු සුදු වුණත්, උස මිටි වුණත්, මේ හැමෝටම උපන්නා වූ, නූපන්නා වූ, ඉපදෙන්න ඉන්නා වූ හැම කෙනෙක්ම වෙනුවෙන් තමයි මේ දෙවියන් වහන්සේගේ වචනේ දීලා තියෙන්නේ. ඉතින් මම තවත් විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් එතකොට දැන් මේ මෝසෙස් විසින් ලියන ලැබුවා වූ මේ පොත, හරිද? පොතේ අපි කතා කරා මැවීමේ කතාව ගැන. දෙවියන් වහන්සේ මැවීම ගැන අනර්ගයෙන් සැලකුවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යව දෙවියන් වහන්සේගේ සමානකමට මාවනු ලැබුවා. දෙවියන් වහන්සේ මවපු හැම මැවිල්ලකට මනුෂ්‍යයට නම් තියන්න ඉඩ දුන්නා.
පුදුමාකාර විදියකට මනුෂ්‍යයට දෙවියන් වහන්සේ ආදරය කරා. එසේ ආදරය කරපු දෙවියන් වහන්සේට අර අන්ධකාරයේ දූතයා වන සාතන් විසින් ගෙනාවා වූ මේ පරීක්ෂාවන් කරුණු කොටගෙන මොකද අපගේ ආදි මව්පියන් දෙදෙනා වන ආදම් සහ ඒව රැවටිලා තමන්ට තියෙන තණ්හාව නිසා දෙවියන් වහන්සේට සමාන වෙනවයි කියලා සාතන්ගේ බොරුවට වහල් වෙලා ඔවුන් පව් කරනු ලැබුවා. එතකොට අපි පාපය ගැන කතා කරා. පාපයට ඇටීම ගැන. අපි පාපයට ඇටීම ගැන කතා කරා. පාපය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේත් මනුෂ්‍යත් අතර තියෙන මේ සම්බන්ධතාවය කඩලා බිඳලා යෑමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි පාපයේ පිළි අරන් නැවත දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නේද? නැවත මේ දෙවි මිනිස් සමතතාව එක්කාසු වෙලා වර්ධනය වෙනවා. එතකොට අපගේ ජීවිතයේ ආශිර්වාදයක් දකින්න යනවා, ආලෝකයක් දකින්න යනවා, දියුණුවක් දකින්න යනවා, ඊතර වීමක් අත්දකින්න යනවා, සිටින තැනින් සිටිය යුතු තැනට අපි වරන් යනවා. එතකොට මැවීම සහ ඒදන් උයන ගැන කතා කරා. දෙවියන් වහන්සේ මේ ලෝකයේ මවලා මනුෂ්‍යව ඒදන් උයනේ කියන මේ උයනේ සුගති උද්‍යානයේ පදිංචි කෙරෙව්වා. ඒකත් අපි කතා කරා. එතකොට ඒ සුගති උද්‍යානයේ පදිංචි කරේ ඇයි? මෙන්න මං උඹලව හඳුනු ලැබුවා. උඹ තමයි මගේ දරුවා. එතකොට මං උඹලට නිකන් කණ්ඩ බොණ්ඩ දෙනවා. උඹලට රැකවරණය දෙනවා. උඹලට ආරක්ෂාව දෙනවා කියන බලාපොරොත්තු ඇති වුණා. එතකොට දෙවියන් වහන්සේ මනුෂ්‍ය පිරිමියව මවලා එනම් ආදම්ම මවලා නිකන් හිටියේ නෑ. උන්වහන්සේ මනුෂ්‍යව පිරිමියව තද නින්දකට එනම් ආදම්ම තද නින්දකට පමුණුවලා ආදම්ගේ ඉල ඇට දෙකෙන් ඉල ඇටයක් අරගෙන ඒ ඉල ඇටයෙන් ඒවව මවනු ලැබුවා පුරුෂයා තනිව විසීම සුදුසු නැහැ කියන චේතනාවෙන්. පුරුෂයාව මවනු ලැබුවා පුරුෂයා තනිව සිටීම සුදුසු නැහැ කියන චේතනාවෙන් ස්ත්‍රීයව මවනු ලැබුවා. එතකොට මනුෂ්‍ය දියණිය ඒ තමයි ඒව යනු මනුෂ්‍ය දියණිය කියලාත් අපි කතා කරා. එතකොට එසේ නිර්මාණය කරලා දුන්නා. ඔන්න දැන් තාත්තා කොච්චර ආදරය කරාද ඒ දරුවන්ට කොච්චර ආදරය කරා. තාත්තා මැව්වා. තාත්තා උඹලා මහන්සි වෙන්න ඕනේ මං කණ්ඩ දෙන්නම් කියලා සුගති උද්‍යානේ පදිංචි කෙරෙව්වා. උඹ නිකන් ඉන්න ඕනේ නැහැ. උඹට මම ගෑණියෙකුත් දෙන්නම්. මෙන්න උඹට ගෑණියෙක්. කොච්චර ආදරය කරාද? අන්න විවාහය කියන දේ තෙලසමයි. අන්න ඒ විදිය දැන් ආදම්ගේ ඉලෑට දෙකෙන් එක ඉලෑටයක් අරන් උන්වහන්සේ මවලා තමයි මේ ඒවව ස්ත්‍රියෝ මැව්වේ. එතකොට අපි අපි මේ සමාජයේ ව්‍යවහාර වෙනවා පතාගෙන ආපු කෙනා තමයි ඔතාගෙන යන්නේ කියලා. පතාගෙන ආපු කෙනා තමයි ඔතාගෙන යන්නේ කියලා. බබා කිටු හැටියට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. අපිට උරුම දේ තමයි අපිට ලැබෙන්නේ. අපේ නියමකාරයා අපේ නියම වෙලාවට නියම අවස්ථාවට අපි නොහිතන තැනකදී අපව හොයාගෙන එනවයි කියන ඒ සිතුවිල්ල එන්නේ අන්න එතන. අපිට මං හිතනවා මම කියන දේ තේරුම් යන්නට ඇති කියලා. ඒ වගේම අපි ඒ වගේම කතා කරා මනුෂ්‍යයා පරීක්ෂා කරනු ලැබීම සහ පාපයට වැටීම. පාපයට වැටීම. ඔන්න දෙවියන් වහන්සේගෙන් වෙන් වෙනවා. දෙවියන් වහන්සේගෙත් මනුෂ්‍යත් අතර තියෙන මේ සම්බන්ධතාවය කැඩිලා බිඳිලා යනවා. යේසුස් වහන්සේ මේ පොළොවට වැඩියෙත් මනුෂ්‍යත්වය අරගෙන හරිද? මේ කැඩී බිඳීගේ දේව සම්බන්ධතාව නැවත එක්කාසු කරන්නයි.
එතකොට උන්වහන්සේ කල්වරි කන්ද මුදුනේ බර වූ කුරුසිය උසුලාගෙන ගොල්ගොතා කන්දර නැගලා උන්වහන්සේ දෙයත් ඉරාගෙන කකුල් ඉරාගෙන දෙයත් විහිදාගෙන කකුල් ඉරාගෙන ලේ සලමින් කසපහර ලබලා කටුවටුණු පැලදගෙන උන්වහන්සේ අපෝ පාපයෙන් ශාපයෙන් අයුතුකමින් මුදව ගත්තා. එතකොට උන්වහන්සේ දැන් අපව උන්වහන්සේගේ ලේ වලින් මිලදී අරන් තියෙන්නේ. එතකොට අපි උන්වහන්සේගේ ලේ වලින් මිලදී ගත්ත දරුවෝ. උන්වහන්සේගේ ලේ වලින් මිලදී ගත්ත දරුවෝ. අපිට උරුමයක් තියෙනවා. ස්වර්ගීය උරුමය තියෙනවා. පොළවේ උරුමය තියෙනවා. මතු පැමිණෙන්න තියෙන අනාගත ජීවිතයේදී අපිට උරුමයක් තියෙනවා. ඔබත් මමත් සාමාන්‍ය අය නෙමෙයි. යේසුස් වහන්සේ මැරුණේ ක්‍රිස්තියානිකාරයා හින්දාද? නෑ. ජුදාගමිකයා හින්දාද? නෑ. යේසුස් වහන්සේ මරණයටපත් උනේ සෑම ආගමක්ම අදහන්නා වූ සෑම මිනිසෙක් සහ උපන්නා වූ සහ නූපන්නා වූ ඉපදින්ට ඉන්නා වූ හැම කෙනෙක්ම උදෙසයි. ජන්මීක පාපය ගැන කතා කරොත් මේ ජන්මීක පාපය එන්නේ මොකෙන්ද? ලේ වලින්. මේ ලේ වලින් තමයි ජන්මීක පාපය එන්නේ. එතකොට අපේ ලේ වල තියෙන ජන්මීක පාපය යේසුස් වහන්සේ විසින් කඩලා ඉවරයි. අයින් කරලා ඉවරයි. නිදොස් කරලා ඉවරයි. එතකොට අපිට ඒ දුන්න අයිතිය, අපිට ඒ දුන්න වරප්‍රසාදය, අපිට ඒ දුන්න ගැලවීම අපි අයිති කරගන්නවද නැත්නම් යක්ෂයා තුලම අපි ජීවත් වෙනවද? ආලෝකය ලැබිලත් ඇයි අපි අන්ධකාරයේ අතපත ගන්නෙ? සාතන් එන්නේ මගේ ප්‍රේමණීය අම්මේ තාත්තේ දුවේ පුතේ නංගියේ මල්ලියේ අයියේ අක්කේ. සාතන් කවමදාවත් යහපත්කම් කරන කෙනෙක් නෙමෙයි. ඌ ඇවිල්ලා විනාශකාරී, කපටි විනාශකාරී ભેද බින්න කරලා නැත්තටම නැති කරලා දාන කෙනෙක්. ඌගේ වැඩේ කරගන්නයි ඌ බලන්නේ. ඌගේ වැඩේ කරගන්නයි ඌ බලන්නේ. එතකොට දැන් ඔබට දැන් සිහිගැන්වෙන්න ඕන මෙතකොට තව මේ සමාජයේ කියනවා කර්මය ගැන කතා කරනවා. ඉපදීම, වයසට යාම, මරණය. එතකොට දැන් අපිට ඒක ඇති උනේ ඇයි? කර්මයක් හින්දාද? නෑ. අපි පෙර කරපු පව් හින්දාද? නෑ. නමුත් පවක් තියෙනවා. ඒ අපේ ආදිමව්පියෝ කරපු පව. ඒ පවට අපි හැමෝම විපාකය ගෙවනවා. නමුත් යේසුස් වහන්සේගේ දෙවෙනි ඊමත් සමග අපි මේ පොළවේ සදාටම ජීවත් වෙන්න යනවා. නඩු තීන්දුව දෙනවා. නඩු තීන්දුව දෙලා උන්වහන්සේ උන්වහන්සේ පාරාදීස ජීවිතයක් ගත කරන්න යනවා. සාතන් අවුරුදු 1000කට බදින්න යනවා. උන්වහන්සේ තෝරාගත්තා වූ ඒ ශුද්ධවන්ත ජනතාව උන්වහන්සේ ස්වර්ගයේ භුක්ති විඳින්න යනවා. ඊට පස්සේ සාතන්ව සදා කාලයටම විනාශ කරලා දාන්න යනවා. ඇත්තටම බැලුවොත් අද සමාජයේ රූපවාහිනිය ගත්තත්, ගුවන් විදුලිය ගත්තත්, දුරකථනයක් ගත්තත්, පරිගණකයක් ගත්තත් ඒ හැම තුලින්ම අපිට තේරෙන්නේ මොකද්ද? වැටහෙන්නේ මොකද්ද? ඒත්තු ගන්නෙන්නේ මොකද්ද? තේරුම් යන්නේ මොකද්ද? ආශාව මුල් කරගෙන විනාශයටපත් වෙනවයි කියන එක. ආශාව මුල් කරගෙන විනාශයකටපත් වෙනවා. අද බලන්න මේ සාතන්ගේ පෙළඹීම අනුව දේශයකට දේශයකට විරුද්ධ වෙලා තියෙනවා. ජාතියකට ජාතියක් විරුද්ධ වෙලා තියෙනවා. ආගමකට ආගමක් විරුද්ධ වෙලා තියෙනවා. ඕක කරන්නේ කවුද? දෙවියන් වහන්සේද? නැහැ. දෙවියන් වහන්සේ මේ ලෝකයේ මැව්වේ කිසිම කෙනෙක් විනාශ වෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේ මේ ලෝකයේ මවුණු ලැබුවේ හැමෝම සතුටින් සමාදානයෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන්න. එතකොට ඒ වගේම තමයි අපි කතා කරමු ලැබුවා කායින් සහ ආබේල්.
කායින් සහ ආබේල් ගැන කතා කරා. මේ කායින් සහ ආබේල් කියන්නේ කවුද? කායින් සහ ආබේල් කොහින්ද ආවේ? කායින් සහ ආබේල් මොනවාද කරුණු ලැබුවේ කියලා අපි කතා කරා. මේ කායින් කියන්නේ කවුද? ආබේල් කියන්නේ කවුද? මේ කායින් කියන්නේ ආදම් සහ ඒවගේ මුල් මිනිස්සු දෙදෙනාගේ පුත්‍රයන් දෙදෙනා. ඔවුන් දෙදෙනා කරේ කායින් කරා බැටළුව බලාගත් එක, බැටළුව හදපු එක. ආබේල් කරා මොකද්ද? ගොවිතැන එළවලු හදපු එක. ඉතින් කායින් කරේ ආබේල් බැටළු පාලකයෙක් වුණා. මට වැරදීමක් වුණා, සමා වෙන්න. ආබේල් බැටළු පාලකයෙක් වුණා. කායින් මොකක්ද උනේ? කායින් එළවලු පූජා කරා. එළවලු නිෂ්පාදනය කරපු ගොවියෙක්, වගා කරපු ගොවියෙක්. එතකොට දෙවියන් වහන්සේට මේ තමන්ට ලැබුණ මේ අස්වැන්නෙන් තමන්ට ලැබුණු දෙයින් දෙවියන් වහන්සේගේ කොටස, දෙවියන් වහන්සේගේ පූජාව දෙවියන් වහන්සේට ඔප්පු කරනු ලැබුවා. නමුත් කායින්ගේ සිතේ තිබ්බේ කායින්ට උසස් ස්ථාන මාන්න ලබා ගැනීමේ, එතකොට ගරු බුහුමන් ලබා ගැනීමේ චේතනාව, ආශාව. අර ඉදිමෙන්ඩ බලනවා වගේ. කායින්ගේ තියෙන දුර්වලකම සහ මෝඩකම තමයි ඒක. අපි කිසිම දෙයක් කරන්නේ නරකයි දරුවනේ. මනුෂ්‍ය ගෞරවය ලබා ගන්නවා, කිසිම ගෞරවයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට තේරෙනවා ඇති මම මේ කියන දේ. එහෙම වුණොත් Tamanට වේදනාවක් අද්දිනවා. අන්න ඒ දේ තමයි මෙතන සිද්ධ වුනේ. කායින්ගේ පූජාව පිළිගත්තේ නැහැ දෙවියන් වහන්සේ. ආබේල්ගේ පූජාව පිළිගත්තා. ඇයි ආබේල්ගේ පූජාව පිළිගත්තේ? ආබේල්ගේ පූජාව පිළිගත්තේ ඇයි? ආබේල් දුන්නේ දෙවියන් වහන්සේට සතුටු සිතින්. මොනියම් දෙයක්වත් නොලබන්න බලාපොරොත්තු වෙයි. දෙවියන් වහන්සේ මට දුන්නා. ඒ දෙයින් මම දෙවියන් වහන්සේට මෙන්න දෙවියන් වහන්සේට පඩුර ඔප්පු කරනවා. අන්නේ ඒ චේතනාවෙන් තමයි ඒ දෙදෙනා දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙනු ලැබුවේ. නමුත් දෙවියන් වහන්සේට ලබා දුන්නත් දෙවියන් වහන්සේ ඒ පූජාව පිළිගත්තේ ආබේල්ගේ පූජාව විතරයි. එතකොට එහෙම උනායින් පස්සේ මොකද වුනේ? ආබෙල්ව එළියට ආවම අන්න වෛරය ගේනවා සාතන්. සාතන් මෙන්න පාදයට ඉන්න සාතන් යක්ෂයා ඌ අර කායින්ව පරීක්ෂාවට දානවා. කායින්ට සිතුවිල්ල ගේනවා. උඹ මහලොකුවට දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා උඹ එළවලු ටික පූජා කරාට දෙවියන් වහන්සේ උඹේ පූජාව පිළිගත්තද? උඹේ යාගය පිළිගත්තද? උඹගේ දීම පිළිගත්තද? නෑ. එනට අර උඹගේ මල්ලි ආබෙල්ගේ තේ නම් පිළිගත්තා. බාරද බලපන්. ඕ අතරපන්. කායින්ව මරලා දාපන්. ආබෙල්ව මරලා දාපන්. මොකද්ද කරන්නේ? කායින් රැකලා ඉන්නවා එළියට එනකම්. මේ කූඩාරමින් එළියට එනකම් දෙවියන් වහන්සේට নমස්කාර කරපු මේ කූඩාරමින් එළියට එනකම් කායින් බලන් ඉන්නවා. බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මොකද කරන්නේ? මේ මල්ලි එළියට ආව ගමන්ම අන්න සාතන් විසින් ගනාව මේ පරීක්ෂාව මුල් කරගෙන අන්න පරීක්ෂාව ක්‍රියාවක් බවට පත් කරුන් ලබනවා. මොකද්ද? කායින් ආබෙල්ව මරලා දානවා. ජීවිතේ නැති කරනවා. ඔබම සිතන්න. ඇයි අපි යම් දෙයක් කරලා ඇයි අපි ගෞරවය බලාපොරොත්තු වෙන්නේ? ඇයි අපි ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්නේ? ඔබම සිතන්න. අපි යම් කිසි දෙයක් කෙරුවද අපි ගෞරවයක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක දෙවියන් වහන්සේ දකිනවා, දන්නවා, පේනවා. අපි තුල වැඩ ඉන්න උන්වහන්සේ. එතකොට එහෙම බලාගෙන ඉන්නම නම්, එහෙම උන්වහන්සේ අප තුල වැඩ ඉන්නවා නම් අපිට ගෞරවයක් අවශ්‍ය නැහැ.
අපි දෙවියන් වහන්සේ අපිට දෑතේ දෙපේ හයිය හත්තිය දීලා උපයා ගැනීමේ මාර්ග උන්වහන්සේ සාදලා දීලා අපි මේ මාර්ග වලින් ප්‍රයෝජන අරගෙන අපි මේ මාර්ග වලින්ම දෙවියන් වහන්සේට පූජාව ඔප්පු කරායින් පස්සේ අපි කවමදාවක්වත් ගෞරවය බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක දෙවියන් වහන්සේ දෙන්න ඕන නියම කාලේ දෙනු ලබනවා. මං හිතනවා අපට තේරුම් යන්න ඇති කියලා. එතකොට අපි අද කතා කරන්න යනවා මේ කායින්ගේ සහ සෙත්ගේ වංශ ගැන. මේ සෙත් කියන්නේ කවුද? කායින් කියන්නේ කවුද? මම කායින් ගැන ඔබට මම කියලා දුන්නා. අපි කියමු දෙවියන් වහන්සේගේ වචනේ උප්පත්ති පොතේ දෙවිසුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ මෝසෙස් විසින් ලියනු ලැබුවා වූ මේ උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ ඉඳලා 26 වෙනි වගන්තිය දක්වා මොනවද කියන්නේ කියලා. කායින්ගේ සහ සෙත්ගේ වංශ. කායින් ස්වාමින් වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදෙනෙන් පෙරදිග නෝත් දේශයේහි වාසය කළේය. කායින් තමාගේ භාර්යාව හැදින්නේය. ඈ ගර්භණීව ඒනොක් වැදුවාය. ඔහු නුවරක් ගොඩනගා තමාගේ පුත්‍රයාගේ නම ලෙස ඊට ඒනොක් යන නම තැබීය. ඒනොක්ට ඊරාත් උපන්නේය. මෙහුයායේල්ට දාව මෙතුෂායේල් උපන්නේය. ඊරාට දාව තමයි මේ මෙහුයායේල් උපන්නේ. ඒතොර මෙහුයායේල්ට දාව තමයි මෙතුෂායේල් උපන්නේ. මෙතුෂායේල්ට දාව ලාමෙක් උපන්නේය. ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවා ගත්තේය. එක් තැනැත්තියකගේ නම ආදාය. අනික් තැනැත්තියගේ නම ශිල්ලාය. ආදා යාබල් වැදුවාය. ඔහු කූඩාරම්වල වාසය කරන්නා වූ ගෝපාලයන්ගේ පියාය. ඔහුගේ සහෝදරයාගේ නම යූබාල්ය. ඔහු වීණාවත් නලාවත්. පාවිච්චි කරන සියල්ලන්ගේ පියාය. ශිල්ලාද තූබල් කායින් වැදුවාය. ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලොකරුවා වූයේය. කූබල් කායින්ගේ සහෝදරී නාමාය. ලාමෙක් තමාගේ භාර්යාවන්ට කතා කොට ආදා සහ ශිල්ලා මාගේ හඬ අසව්. ලාමෙක්ගේ භාර්යාවෙනි මාගේ බසට කන් දෙව්. මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදෙව් නිසා යෞවනයෙක්ද මැරිනි. දැන් මේ තුවාලය මොකද්ද? රිදෙව්වේ මොකද්ද? තුවාලය තමයි දෙවියන් වහන්සේ මේ දවන පූජාව පිළිගත්ත නොගත් එක. පිළි නොගත් එක. මේ කායින්ගේ පූජාව පිළි නොගත් එක. එතකොට රිදෙව් මොකද්ද? එතකොට ආබෙල්ගේ පූජාව දෙවියන් වහන්සේ පිළිගත් එක. ඉතින් කායින් නිසා සත්වරක් පිළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා 77 වරක් පිළිගනු ලැබේයයි කීවේය. ආදම් නැවත තමාගේ භාර්යාව හැදින්නේය.
ඈ පුත්‍රයෙකු වදා ඔහුට සෙත් යන නම තැබුවාය. දැන් කායින් ආදම්ම මරලා දානවා. ආදම්ම මරලා දැම්මෙන් පස්සේ ආබෙල්ව මරලා දැම්මෙන් පස්සේ කායින් විසින් තමන්ගේ මල්ලි වූ ආබෙල්ව මරලා දැම්මෙන් පස්සේ එතකොට මේ කායින්ව මොකද්ද වෙන්නේ? අයින් කරනවා. අයින් වෙලා යනවා කායින්. එතකොට මොකද්ද කරන්නේ? සෙත් කියන මේ දරුවා මෙලොව එළිය දකින්නවා ආදම් සහ ඒව නමින්. මේ ආදම් සහ ඒවගේ තුලින්. මක්නිසාද කායින් ආබෙල් මැරූ හේයින් ඔහු වෙනුවට දෙවියන් වහන්සේ මට වෙන වංශයක් නියම කර දුන් සේකයි ඈ කීවාය. සෙට්ටද පුත්‍රයෙක් උපන්නේය. ඔහු ඒනෝෂ් යන නම ඔහුට ලැබීය. එකල මිනිසයෝ ස්වාමින් වහන්සේගේ නාමය කියා යාඥා කරන්නට පටන් ගත්තෝය. ස්වාමින් වහන්සේගේ නාමය කියා යාඥා කරන්න ගත්තෝය. බලන්න මේ දෙවියන් වහන්සේගේ තියෙන දයානුකම්පාව, අපරිමිත කරුණාව, දයාන්විතකම. දෙවියන් වහන්සේට අකීකර වුණාට, දෙවියන් වහන්සේට පිටුපෑවට, දෙවියන් වහන්සේ පිටුපෑවත මනුෂ්‍යයට නැහැ. මනුෂ්‍යයා මුර ගහන හැම වෙලාවකදම දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ලන්ව සිටිනවා. ආශිර්වාද කරන්නටත් පිහිට වෙන්නටත්. කිරි මවට තම දරුවව අත්හරින්න පුළුවන් වෙන්න පුළුවන්, අමතක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට එසේ කරන්න බෑ. දෙවියන් වහන්සේ අනන්ත අප්‍රමාණ කරුණාබරිත වූ දෙවි කෙනෙක්. උන්වහන්සේ අපගේ මැවුම්කරු, අපගේ ජීවිතවල අයිතිකරු. මං හිතනවා අපිට දැන් මේ ටික වැටහෙයි කියලා. වැටහෙන්න ඇති කියලා. දැන් අපි යන්නේ උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ ඉඳලා 32 වෙනි වගන්තිය දක්වා. ආදම් පටන් නෝවා දක්වා පරම්පරා. ඒක තමයි ප්‍රධාන මාතෘකාව. 5 වෙනි පරිච්ඡේදයේ ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන් වහන්සේ මිනිසයා මැවූ දවසේහි දෙවියන් වහන්සේගේ සමානාත්මතාවෙන් ඔහු සෑදූසේක. මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේගේ සමානාත්මතාවය. හරියට අපි නිකන් අර කියනවා නේද මේ සමාජයේ ඒ තාත්තගේ කපාපු පළුව, ඒ අම්මගේ කපාපු පළුව. ඇයි දරුවෝ දෙමව්පියෝ වගේ, දෙමව්පියෝ දරුවෝ වගේ එක හා සමානයි. මම හිතන අපිට තේරුම් ගන්න ඇති කියා. ඒ වගේ අපි මේ මිනිස්සු වෙච්ච අපි දෙවියන් වහන්සේට සමානාත්මතාවය දරනවා. පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවුසේක. පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවුසේක. අද බලන්න අපි මේ ලෝකයේ දිහා බැලුවොත්, මේ ලෝකයේ දිහා හැරිලා බැලුවොත්, නිත ගැටුනොත් අපිට පේනවා අද මේ ස්ත්‍රීවරුන් පුරුෂයෝ අතර විවාහ බන්ධනයන් සිද්ධ වෙනවා. එකට ජීවත් වනු ලබනවා. ඒට අනුබල දෙන්න කියලා ඔවුන් විසින් උද්ඝෝෂණ කරනු ලබනවා. ඔවුන් විසින් බලපෑම් කරනු ලබනවා. අද බලන්න දෙවියන් වහන්සේගේ මනුෂ්‍යව, දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු මනුෂ්‍යව සාතන් විසින් අපවිත්‍ර කරලා තියෙන හැටි. දෙවියන් වහන්සේ මේ ස්ත්‍රියත් පුරුෂයත් වෙන්වෙන්ව නේ. මගේ රත්තරන් දුවේ පුතේ, ඔබ පාසල් යන දරුවෝ හැටියට ඔබට තේරෙන්න ඕන අපි ප්‍රජනනය කියන මේ
ප්‍රජනනය කියලා අපිට විද්‍යාවේදී උගන්වන පාඩමක්. ඒ ප්‍රජනනයේ සිද්ධ වෙන්නේ සමානාත්මතාවයෙන් යුතු ලිංගිකත්වෙන්ද අසමානතාවයෙන් යුතු ලිංගිකත්වෙන්ද? ඔබම තේරුම් ගන්න ඕන. ඔබම තේරුම් ගන්න ඕනේ දේ. ඔබ පාපයේ වහල් භාවයට හසු වෙලා ඉන්නවා නම් මේ අවස්ථාවේ පාපයේ වහල් භාවයෙන් මිදෙන්න ඕන ඔබ. උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර ඔවුන් මවනු ලැබූ දවසේහි ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක. ආදම් 130 අවුරුද්දක් ජීවත් වූ පසු ආදම් 130 අවුරුද්දක් ජීවත් වූ පසු තමාගේම සමානාත්මතාවයෙන් තමාගේ ස්වරූපයෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය. සෙත සලසන සෙත යහපත් පැත්තෙන් දියුණුව සලසන සෙත සලසන වර්ධනය සලසන ගුණ වගාව සලසන ඒ හැම දෙයකටම කියන්නේ සෙත කියලා. මනුෂ්‍ය ව්‍යවහාරයේදී මේ මනුෂ්‍ය අතර කතා වෙද්දී කියනවා අපිට ඇති සෙතක් නැහැ. අපිට මේ මිනිහාගෙන් නම් මට මේ මිනිහාගෙන් ඇති සෙතක් නැහැ. මට මේ දරුවන්ගෙන් ඇති සෙතක් නැහැ. මට මේ ගෑණිකින් ඇති සෙතක් නැහැ. කියලා කියනවා නේද? සෙත කියන්නේ මොකද්ද? සෙත කියන්නේ යහපත තුලින් වර්ධනය තුලින් දියුණුව. සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු 800ක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ආදම් ජීවත් වන සියලු දවස් 930 අවුරුද්දක්ය. 930 අවුරුද්දක්. ඔහු මලේය. සෙත් 105 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ඒනෝෂ් උපන්නෝය. කවුද මේ? ඒනෝෂ් උපන්නේය. අවුරුද්දක් ජීවත් ඒනෝෂ් ඉපදෙව් පසු 807 අවුරුද්දක් ජීවත් වුණෝය. ඔබට හිතනවා ඇති මෙහෙම දෙයක්. දෙවියන් වහන්සේ ආදිමව්පියන්ගේ මුල් කාලේ ලෝකේ පටන්ගත් මුල් කාලේ මිනිස්සයාට ආයුෂ දීලා තිනුමා මදි නොකියන්ට. නමුත් දැන් මිනිස්සෙක් ආයුෂ දරන්නේ අවුරුදු 70යි. ඇයි එහෙම කරේ? දැන් ඔබම හිතන්න ඔබට විද්‍යාව කියන මේ රත්තරන් දුවේ පුතේ ඔබ පාසල් යන දරුදරුවන් වශයෙන්. එතකොට රත්තරන් අම්මේ තාත්තේ ඔබ ඉගෙනගත් අය හැටියට අයියේ අක්කේ නංගියේ මල්ලියේ ඔබත් ඉගෙනගත් අය හැටියට ඔබට තේරුම් යන්න ඕන මිනිස්ය සත්වයා අවුරුදු 800 ගණන් 900 ගණන් ජීවත් වුණාම ගහණයක් ඇති වෙනවා. එතකොට ගහණයක් ඇති වුණාම මොකද්ද වෙන්නේ? ආහාර හිඟේනවා, ජලය හිඟේනවා, ඇඳුම් හිඟේනවා, ජීවත් වීමේ ඉඩකඩ අඩු වෙනවා. අන්න ඒකයි සිද්ධ වෙන්නේ. ඒකයි එන්න ආයුෂ ප්‍රමාණය අඩු වෙන්නේ. එකාගේ මාළු එකා කන තත්ත්වයක්පත් වෙනවා. පාරේ පාන් රාත්තලක් ගෙනියන්න බැරි කාලයක් උදා වෙනවා. රැකියාවල් අහිමි වෙනවා. රැකියාවල් ලැබෙන්නේ නැහැ. විරකියාව ඇති වෙනවා. හරි. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. සෙත්ගේ සියලු දවස් 912 අවුරුද්දක්ය. ඔන්න සෙත් දැන් මැරෙනවා. ඔහු මලේය. ඒනෝෂ් අවුරුදු 90 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය. කේනාන් ඒනෝෂ් කේනාන් ඉපද වූ පසු 815 අවුරුද්දක් ජීවත් වුණෝය. අන්න
කෙමෙන් අවශ්‍ය ප්‍රමාණය අඩු වෙනවා. දෙවියන් වහන්සේ අපි බලන ඇහෙන් නෙමෙයි බලන්නේ. දෙවියන් වහන්සේ කල්ප කාලාන්තරයක් ඉස්සරහට බලන්නේ උන්වහන්සේ. උන්වහන්සේ දන්නවා, දකිනවා, තේරෙනවා උන්වහන්සේට. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ඒනෝස්ගේ සියලු දවස් 905 අවුරුද්දක්ය. ඔහු මලේය. කේනාන් 70 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය. කේනාන් මහලලෙල් ඉපති වූ පසු 840 අවුරුද්දක් ජීවත් වුණේය. අන්න කෙමින් දැන් ඔබට වැටහෙන්න ඕන මේක ශ්‍රවණය කරන ඔබට තේරුම් ගන්න ඕන දැන් මිනිස්සුගේ ආයුෂ ප්‍රමාණය ටික අඩු වෙනවයි කියලා. අඩු වෙන්නේ ඇයි? මිනිස්සුත් එක්ක තියෙන තරහ පොඩ්ඩක් නෑ. මිනිස්සුත් එක්ක තියෙන තරහ වල නෙමෙයි. මිනිස්සුත් තියෙන දුර්වලකමකටවත් නෙමෙයි. මේ පොළවේ මිනිස්සයා ජීවත් වෙන්න හැම ඉපදෙන හැම මිනිස්සයම නොමැරී ජීවත් වුණොත් මොකද්ද වෙන්නේ? ගහණයක් ඇති වෙනවා. එකාගේ මාළු එකා කණ්ඩ ගන්නවා. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. කේනාන්ගේ සියලු දවස් 910 අවුරුද්දක්ය. ඔහු මලේය. මහලලෙල් 65 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය. යරෙද් මහලලෙල් යරෙද් ඉපද වූ පසු 830 අවුරුද්දක් ජීවත් වුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. මහල්ලෙල්ගේ සියලු දවස් 895 අවුරුද්දක්ය. ඔහු මලේය. යරෙද් 160 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. යරෙද් ඒනොක් ඉපද වූ පසු 800 අවුරුද්දක් ජීවත් වුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. යරෙද්ගේ සියලු දවස් 960 අවුරුද්දක්ය. ඔහු මලේය. ඒනොක් 65 අවුරුද්දක් ජීවත් වී මෙතුසෙලා ඉපද වූවේය. ඒනොක් මෙතුසෙලා ඉපද වූ පසු අවුරුදු 300ක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ඒනොක්ගේ සියලු දවස් 365 අවුරුද්දක්ය. තවද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලත්තේය. අන්න මේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගිය පළමු කෙනා කවුද? එලියා තමයි දෙවනියා. ඒනොක් තමයි පළවෙනියා. දෙවියන් වහන්සේ ගත්තලු. දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණාලු. එතකොට බලන්න දෙවියන් වහන්සේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට කැඳවා ගන්න ඒ කෙනා කොච්චර යහපත් ජීවිතයක්ද ගත කරලා තියෙන්නේ, සුද්ධවත් ජීවිතයක්ද ගත කරලා තියෙන්නේ කියලා. පෞකාර දෙමව්පියන්ගෙන් ඉපදුනත් ඒ කෙනා
ආශිර්වාදලත් පුද්ගලයෙක්. මොකද ස්වර්ගයේ ජීවත් වෙන්න ආත්ම ශරීර පිටින්ම. කැදවීම කියන්නේ ඒකයි. තෝරාගනු කැදවීම කියන්නේ තෝරාගනු ලැබීම කියන්නේ ඒකයි. කැදවීම තුළින් තෝරාගනු ලැබීම. කැඳවනවා. කැඳවීම කියන වචනේ තේරුම තමයි මගේ ප්‍රේමවන්ත අම්මේ තාත්තේ දුවේ පුතේ නංගියේ මල්ලියේ අයියේ අක්කේ. කැඳවීම කියන වචනේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ වචනේ වුණ ශුද්ධ බයිබලයට අනුව යම්කිසි කෙනෙක් යම්කිසි ආකාරයකින් වැරදි මාර්ගයකින් ගමන් කරනවා නම් ඒ කෙනාව කැඳවුණු ලබනවා. වැරදි දෙයක් කරනවා නම් කැඳවුණු ලබනවා. එන්න කියලා. එතකොට කැඳවුණු ලැබපු අයගින්ම කට්ටියක්ව තෝරගනු ලබනවා අති සුවිශේෂී අය වශයෙන්. අති සුවිශේෂී අය වශයෙන්. මෙතුසෙලා 187 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය. මෙතුසෙලා ලාමෙක් ඉපද වූ පසු 780 අවුරුද්දක් ජීවත් වුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. මෙතුසෙලාගේ සියලු දවස් 969 අවුරුද්දක්ය. මේ බයිබලයේ බයිබලයේ ගැන අපි බයිබලයේ පරිහරණය කරලා බැලුවොත් මෙතුසෙලා තමයි මේ පොළවේ වැඩිපුරම ආයු ප්‍රමාණයක් දරලා තියෙන එකම පුද්ගලයා. ඇයි දෙවියන් මම මේකනේ කිව්වේ කැඳවුණු ලැබුවෝ බොහෝමයයි තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි. ඒ ස්වල්පය අතරිනුත් අතිසුවිශේෂී අයගෙනුත් අතිසුවිශේෂී අය තමයි